අදත් ඔයාලා මෙතන ඉන්නේ NNT YouTube channel එකේ තවත් brand new video එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්නේ ෆොටෝ එකේ තියෙන අයින් කරන්නේ කොහොමද කියලා. ඔයා ඒ ගැන මේ වීඩියෝ එක ගන්න මට කියන්න වෙන්නේ sorry. ඔයා මේ වීඩියෝ දැන් මම කට් කරලා වෙන වීඩියෝ එකක් බලන්න. මොකද මේ වීඩියෝ හරහා ඒ වගේ දේවල් කියලා දෙන්නේ නැහැ මම. ඉතින් මේක කියලා දෙන්න තියෙන ප්‍රධාන හේතුව තමයි ලංකාව වගේ රටක දෙයක් අපි ඉගෙනුමකට කියලා දුන්නාම මේක තව මිනිස්සුෙක්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන ආකාරයට පාවිච්චි කරන්න පුළුවන් ටූල් එකක්. ඉතින් මම ආයෙ මතක් කරනවා මේ ටූල් එකේ නම දැනගන්න හරි මේ ටූල් එක වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න ආවනම් මට කියන්න වෙන්නේ මේ වීඩියෝ දැම්ම කට් කරලා වෙන වීඩියෝ එකක් ඔයා බලන්න නැත්නම් මේ ඔයාගේ කාලේ අපරාධය. ඉතින් guys පහුගිය කාලේදී ගොඩක්ම කතා බහ වෙච්ච දේ තමයි මේ AI ටූල් එකෙන් නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියන එක. ඉතින් අපි බලමු ඇත්තට මේ වගේ ෆොටෝ ජෙනරේට් කරන්න පුළුවන්ද නැත්නම් ඒක බොරුවක්ද. ඉතින් මතක් කරනවා channel subscribe නොකරපු කට්ටියට අනිවාර්යෙන් channel subscribe කරලා වීඩියෝ like කරලා දාන්න අමතක කරන්න එපා. ඒ වගේ අදහස් මේ පහළ comment section එකේ type කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් guys මම මේ වීඩියෝ එකට යන්න කලින් ආපුවාල් කියනවා AI tool එක ඔයාලට ක්‍රියා කරන විදිහ පෙන්වන්නේ නැහැ මම. ඒක blur කරලා පෙන්නන්නම්. ඉතින් ඒ වුණත් මට ඕනේ ඔයාලට ෆොටෝ එකක් අප්ලෝඩ් කරපුවාම. ඒ කියන්නේ මේ AI tool එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරපුවාම ඒ ෆොටෝ එක අපිට දැන් මේ වීඩියෝ එකේ තියෙන විදිහට ජෙනරේට් වෙලා අපිට අවුට්පුට් එකක් එනවද නැද්ද කියලා ඔයාලට පෙන්වන්න ඕනේ. එහෙනම් මම මේ ටික පොඩ්ඩක් සාමාන්‍යයෙන් ඔයාලට මොකක්ද ෆොටෝ එකක් දුන්නාම ඒකේ අවුට්පුට් එකක් එනවා කියලා පේන විදිහට විතරක් මේක සාමාන්‍ය ගන්න තියන්නම්. ඒක තමයි මේකේ නමත් මම හොඳටම බ්ලර් කරනවා. මොකද ලංකාව වගේ රටක මේ වගේ දෙයක් ඇත්තටම පෙන්වන එක භයානක නිසා. හරි ඉතින් guys මම මේ විදිහට මෙන්න මේ AI tool නැත්නම් Telegram bot එක open කරන් තියෙනවා. So මම මේක start කරනම් බලන්න කොයි වගේ message එකද අපිට එන්නේ කියලා. හරි මේකේ language එක තෝරනවා. මම දැන් language එක තෝරනවා. සිමිලනේ after මේ accept කරන්නත් කියනවා. හරි මම accept කරන්න. ඉතින් මම මේකට ගිහලා ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නම් බලන්න. හරි ඊට පස්සේ අපිට මෙතන ෆ්‍රී coin ප්‍රීමියම් coin දානවා. ඉතින් මන්ට තියෙන්නේ ෆ්‍රී coin. ඒ කියන්නේ එක coin එකක් ඉන්න මම දැන් ෆ්‍රී coin කියන දෙන්නම්. මේ අවුට්පුට් එක ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක 80ක් විතර ඇත්තටම අපිට ලැබිලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඉතින් මේ වගේ දේවල් නම් ඇත්තටම ඔයාලා ඉගෙන ගන්න විතරක් ඒ කියන්නේ දැනගන්න විතරක් තිබ්බම හොඳටම ඇති කියන එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඉවරනකම් බලපු කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ AI tools කින්දේ හොඳට සහ නරකට දෙකම යූස් කරන්න පුළුවන් ආයුධයක් වගේ දෙයක් කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයා social media හෝ internet යූස් කරන කෙනෙක් නම් ගොඩාක්ම පරිස්සමෙන් මේ internet එක සහ social media එක ගනුදෙනු කරන්න කියන එක. මොකද මේකේ හොඳ සහ නරක කියන දෙපැත්ති දෙකම තියෙන නිසා. ඉතින් මතක් කරනවා channel subscribe නොකරපු කට්ටිය අනිවාර්යෙන් channel subscribe කරන්න. ඒක තමයි video like එකක් දාන්න අමතක කරන්න එපා.